යාළුවනේ ඔයගොල්ලෝ දෙන්න ආයි නැවතත් අලුත් බ්ලොග් එකකින් අපි දැන් නිදහස් දිනේ සමානට අද හෝටවලට ඒ පැත්තට යන්න ඇතුළු නිකන් ඉන්නේ මේ දැන් යන ගමන් ඉන්නේ ළඟ ඉන්නේ මම දැන් අපි දැන් ටිකට් ගන්න තැනටත් ඇවිල්ලා ඉන්නේ ටිකට් අරගෙන ඇතුළට යන්න තමයි තියෙන්නේ හිතුවට වැඩිය ටිකට් නම් පොඩ්ඩක් ගන්න වැඩි වගේ දැන් අපි ඇතුළට යන ගමන් ඉන්නේ ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා අපි හිතන හොඳට ඇති කියලා ඕගොල්ලන්ට ඉතින් මේක ෂේප් එක බලන්න තමයි තියෙන්නේ මම නම් වැඩි කතා කරන්නේ නැහැ අපි මේ හොනට් තිලාපිය බලන්න ආවේ හොනට් තිලාපිය ඉන්නේ මේකෙද නැත්නම් වෙන එකද කියලා කමෙන්ට් එකක් දාන්න හොනට් තිලාපිය හුවා ගමමට එහෙම හොනට් තිලාපිය හොනට් තිලාපිය බලන්නම යාවේ මාර තියෙන්නේ ඒක ඕගොල්ලෝ හොඳද කියලා කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න යන්න අවදත් කරන්න ඒවා වැඩිය රෙකෝඩ් කරන්න හම්බුනේ නැහැ යාළුවනේ මිනිස්සුත් ඉන්නවා පොඩ්ඩක් ලැජ්ජයි වගේ ඒකින්ද වැඩිය රෙකෝඩ් කරන්න බියර්ලක් හම්බුණා මේකේ නාන්න පයින්න කියලා බැලුවේ වැඩේ හරි කියන පැන්නේ නැහැ කොහොම හරි නාන්න බැලුවේ හරි කියන වැඩේ අපි දැන් මේ ඉස්සරහට යන ගමන් ඉන්න ඇවිල්ලා අර ඉස්සර ඒ කාලේ පොඩි කාලේ කියපු තරම් මාළුවා නම් නන්නේ දැන් චාටර් වෙලා තින්නේ අවුලක් නැහැ අපි මාළු ටික ඔක්කොම බලලා ඉවර වෙලා දැන් ආවා අර අන්ඩර්ග්‍රවුන්ඩ් රෝඩ් ටනල් එකක් තියෙන්නේ යටින් යන්නේ මේක හොයාගන්න ආවා ඒක හොයාගෙන යන ගමන් ඉන්නේ දැන් අපි ටනල් එක ඇතුළට යන්න හදන්නේ මොන වගේ තීත් දන්නේ ෆීලින් එක ගිහින්ම බලමු ටනල් එක ඇතුළට මිනිස්සු ඉන්නවා ගොඩක් හැබැයි අපි හිතපු තරම්ම ටනල් එක ලස්සන නෑ ඉස්සර වගේ දැන් නම් මාළුත් නැහැ නිකන් වතුර ගොඩක් අස්සෙන් යනවා වගේ තියෙන්නේ අවුලක් නැහැ ඉතින් හිතපු තරම්ම ලස්සනකුත් නැහැ ඒක අපි හිතපු තරම්ම ලස්සනක් තිබ්බේ නෑ ඒකින් අපි කියපු එළියට ඇවිල්ලා දැන් අර සත්තු කුරුල්ලෝ නම් මනන් ඉන්න පැත්තට ආවා කොහොමද දැන් මොනරෙක් ඉන්නවා ලස්සනයි මොන ලස්සනයි මේ අලුවනේ අපි කුරුල්ලෝ ඉන්න පැත්තට කුරුල්ලෝ ටික බලලා තමයි අර බෝට් රයිඩ් එකක් තියෙනවා කියලා ඒක බලන්න යනවා පැස්බරෙක් ඉන්නවා කොහොමද යාළුවනේ අපි පැස්බරත් බලලා ඔක්කොම දැන් කුරුල්ලෝ ටික බලලා අපි යනවා බෝට් රයිඩ් එකට ඔයාගෙන බෝට් රයිඩ් එක අපි ඉඳගත්තා දැන් යන ගමන් තියෙන්නේ දැන් ඉහළ කතා කරන්නේ අවුලක් නැහැ හිතපු තරම්ම නැහැ ඊට වඩා කැවුම් කර එතන ඉහළ කතා කරන්නේ ඔයගොල්ලන්ට බලාගෙන යන්න තමයි තියෙන්නේ ඉස්සරහට හම්බෙන්නේ ආයි
කොහොමාරි යාළුවනේ අපි ඔක්කොම බලලා එළියට ආවා. හරියට සෙට් උනේ නැහැ වැඩේ. ඒකින්ද කණ්ඩත් වෙයි. කණ්ඩ ගියා. කාලා අපි වෙන ප්ලෑන් එකක් දාන්න කියලා බැලුවේ. නෙළුම් කුල්ල පැත්තට යන්න. අරක සෙට් උන්නේ නැති ඉඳ වැඩි. කාලා ඉවරලා නෙළුම් කුල්ල පැත්තට යන්න තමයි. කාලා ඉවරයි පොඩි වැස්සකුත් ආවා. ඒ ඇස්සේ දැන් අපි යනවා කොළඹ බලා. කොළඹ යනවා නෙළුම් කුල්ලට. නෙළුම් කුල්ලට ගිහිල්ලා වෙනවා. ඇත්තම කියනවනේ යාළුවනේ වෝටර් මෑන් එකේ ටිකට් වල ගාණ වැඩි. ඒක එච්චර සෙට් උන්නේ නැහැ. අවුලක් නැහැ. එච්චරම සෙට් උන්නේ නැහැ. අර බෝට් රයිඩ් එකක් ගියා ඊට වැඩිය හොඳයි කැලණිකාට බැන්න. අපි හිතුවද නිදහස් දවසේ ඉන්න කොළඹට යන්න ගියා ලං කරන්න බැරි. කොළඹ මිනිස් මේ සෙරග නැහැ වැඩි. නේද? නිවාඩු දවසේ ඉඳලා ගෙදර හැබැයි ඉන්නවා සාමාන්‍යයෙන් මගුලා දෙකක් කරා. අපි නෙළුම් කුල්ලට ආවා. ඔයගොල්ලෝ බැලුවද මේ ඇතුළට එනකොට ඔය වීදුරුවෙන් මේ පේනවා ඔයගොල්ලන්ව.
අපි ඒක බල බල ගියා නිකාගේ. අපේ ලිෆ්ට් එකේ උඩට ආවා කොහොම හරි පොඩ්ඩක් නිකන් කන් දෙක අකුල් ඇටලා ඉන්න බැරුව ගියා එනකොට මාර අමාරු නෑ. හිතුවේ නෑ හැම වෙයි කියලා. නෙළුම් කොළඹ සුපිරි view එකක් පේනවා. මෙතනට සීගිරියක් පේනවා කියනවා හැබැයි අපිට නම් පෙවුන්නේ නෑ. පෙවුනද ඔයගොල්ලන්ට පෙවුනද කියලා කමෙන්ට් එකක් දාන්න. හොඳ view එකක් තියෙනවා. අපි මේ කැරක් හිටියයි ඉතින් දුක් වෙලා. ඉතින් අපි නෙළුම් කුළුණ වටේ ඇවිද හිටියා. ඊට පස්සේ දැන් ඉතින් බහින්න යන්න. වීඩියෝ එන්ඩ් කරන්නත් වෙලාව හරි. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න යන්න. එහෙනම් හැමෝටම ජය වේවා.